රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදු ඇති හානි සැලකිල්ලට ගනිමින් එය යථා තත්ත්වයට පත්වන තුරු 2026 වර්ෂය තුල පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 2026 වසර තුල 5 සිට 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 පස්වරු 1:30 ලෙස නොවෙනස්ව පවතී. රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 වන දින ආරම්භ වීමට නියමිතයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7කි. එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වර්ෂයේදී ක්‍රියාත්මක වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතයි. 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සලසා ඇත. අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළපොත් මේ වන විට බෙදා අවසන් කර ඇත. 2025 අපොස්ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 වනා සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.